අමතක නොවන නායකයෙකුගේ ගුණාංග. The leader nobody forgets. ඔබේ ජීවිතයේ ඔබට හමු වූ හොඳම නායකයා ගැන මොහොතක් හිතා බලන්න. ඔබේ කළමනාකරු විය හැකි, ව්‍යාපාර නායකයෙකු විය හැකි, ගුරුවරයෙකු විය හැකි, උපදේශකයෙකු විය හැකි. ඔහු නැත්නම් ඔබගේ ජීවිතයට බලපෑමක් කළපු පුද්ගලයෙක් විය හැකි. දැන් ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්න. ඒ පුද්ගලයා විශේෂ වීමට හේතු කුමක්ද? ඔහුගේ හෝ ඇයගේ තනතුරද? ඔහුගේ බලයද? ඔහුගේ නාම පුවරේ තිබුණු තනතුරද? බොහෝ විට පිළිතුර ඉන්න එකක්වත් නොවේ. අපිට මතක හිටින්න නායකයින් මතක හිටින්නේ ඔවුන්ගේ තනතුර නිසා නොවේ. ඔවුන් අපට දැනෙන්න සැලැස්සූ ආකාරය නිසායි. ඔවුන් විශ්වාසය ගොඩනැගූ නිසායි. ඔවුන් අප තුළ හැකියාවන් එළියට ගත් නිසායි. ඇත්තෙන්ම විශිෂ්ට නායකයෙකු කියන්නේ ප්‍රතිඵල පමණක් ලබා ගන්නා පුද්ගලයෙක් නොවේ. ඔහු තමන්ගෙන් පසුවත් පවතින බලපෑමක් ඇති කරන පුද්ගලයෙකි. අද අපි බලමු මිනිසුන් අමතක නොවන විශිෂ්ට නායකයන්ගේ ගුණාංග 5ක්. අයිබෝවන්. මම ඩොක්ටර් කුෂාන්. මගේ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙහිදී සෑම සතියකම මම leadership, management, finance සහ ලෝකයේ සාර්ථක වූ සහ අසාර්ථක වූ ආයතනවල කතා තුලින් අපට ඉගෙන ගත හැකි වැදගත් පාඩම් ඔබ සමග බෙදා ගන්නවා. පසුගිය වසර 30කට වැඩි කාලයක් තුල මම විවිධ නායකයින්, කළමනාකරුවන් සහ ආයතන සමග වැඩ කිරීමට අවස්ථාවල් ලැබුණා. මම රටවල් 11ක පුහුණු වැඩසටහන් පවත්වා තිබෙනවා. ආයතන 200කට වැඩි සංඛ්‍යාවක් පුද්ගලයින් සමග පුද්ගලයින් 10000කට වැඩි පිරිසකට leadership, management සහ finance පිළිබඳව පුහුණුව ලබා දීමට හැකිවීම මගේ වෘත්තීය ජීවිතයේ විශාලම සතුටක්. මෙම channel එක හරහා මම මගේ අත්දැකීම් වලින් ඉගෙනගත් පාඩම් සහ ලෝකයේ විශිෂ්ට නායකයින්ගෙන් හා ආයතන වලින් ඉගෙනගත හැකි කරුණු ඔබ සමග බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අද බලමු මිනිසුන්ට ආදරණීය සහ අමතක නොවන නායකයෙකු බවට පත්වීමට අවශ්‍ය ගුණාංග 5 මොනවද කියලා. පළවෙනි ගුණාංගය. විශිෂ්ට නායකයින්ට පැහැදිලි දැක්මක් තියෙනවා. අමතක නොවන නායකයින්ගේ පළමු ගුණාංගය තමයි විෂන් එක. විශිෂ්ට නායකයින් අන් අයට තවම නොපෙනෙන අනාගතය දකින්න පුළුවන් පුද්ගලයින්. ඔවුන් තම කණ්ඩායමට පැහැදිලි දිශාවක් ලබා දෙනවා. අපි කරන්න ඕන මොනවද කියන ප්‍රශ්නයට පමණක් නොවේ. ඇයි අපි මෙය කරන්නේ කියන ප්‍රශ්නයටත් පිළිතුරක් ලබා දෙනවා. මිනිසුන්ට නියෝග පමණක් අවශ්‍ය නැහැ. ඔවුන් කරන කාර්යයේ අරමුණ තේරුම් ගැනීමයි අවශ්‍ය. මෙයට හොඳ උදාහරණයක් දෙන්නම්. ඒ තමයි ස්ටීව් ජොබ්ස්. ඔහු Apple ආයතනයට නැවත පැමිණි විට එම ආයතනයේ විශාල අභියෝගවලට මුහුණ දීමෙන් හිටියා. බොහෝ දෙනා හිතුවේ Apple සමාගම ඉදිරියට යෑම අපහසු වෙයි කියලා. නමුත් ස්ටීව් ජොබ්ස්ට පැහැදිලි විෂන් එකක් තිබුණා. ඔහු හිතුවා තාක්ෂණය පමණක් හොඳින් ක්‍රියා කිරීම ප්‍රමාණවත් නැහැ. නමුත් එය සරල විය යුතුයි. අලංකාර විය යුතුයි. පාරිභෝගිකයාට සමග හැඟීමක් ඇති කළ යුතුයි. එම දැක්ම Apple සමාගම වෙනස් කිරීමට හේතු වුණා. නායකයෙකු ලෙස ඔබෙන්ම අහන්න. මගේ කණ්ඩායමේ සිටින අය අපි යන්නේ කොහෙද කියලා පැහැදිලිව දන්නවද? ගුණාංග 2. විශිෂ්ට නායකයන් හොඳින් සවන් දෙනවා. listening skills. දෙවන වැදගත් ගුණාංගය තමයි සවන් දීමේ හැකියාව. බොහෝ දෙනා හිතන්නේ නායකත්වය කියන්නේ සියලුම පිළිතුරු Taman ළඟ තිබීම කියලා. නමුත්
ඇත්ත වශයෙන්ම හොඳම නායකයෙක් බොහෝ විට සාර්ථක වෙන්නේ හොඳ ප්‍රශ්න අහන නිසාත් අනෙක් අයගේ අදහස් වලට සවන් දෙන නිසාත්. ඔවුන් තම සේවකයන්ට හොඳින් සවන් දෙනවා. පාරිභෝගිකයන්ට සවන් දෙනවා. වෙනස් අදහස් වලට සවන් දෙනවා. අපි බලමු ඇයි මෙය ඒ තරම්ම වැදගත් මොකද කියලා. මොකද ආයතනයේ දෛනික කටයුතු සමග සමීපව වැඩ කරන පුද්ගලයින්ට බොහෝ විට ගැටලු සහ අවස්ථා මුලින්ම පෙනෙනවා. නමුත් නායකයා හිතන්නේ මම තමයි සියල්ල දන්නේ කියලා නම් එය ආයතනයට විශාල අවදානමක්. මිනිසුන් තම අදහස් කියන්න බය වෙනවා. ගැටලු සැඟවෙනවා. අලුත් අදහස් බිහිවීම අඩු වෙනවා. විශිෂ්ට නායකයන් මෙවැනි පරිසරයක් නිර්මාණය කරනවා. ඒ මොන වගේ පරිසරයක්ද? ඒ පරිසරයේදී කෙනෙකුට නිදහසේ කතා කරන්න පුළුවන්. මට වෙනත් අදහසක් තියෙනවා. මෙහි යම් ගැටලුවක් මට පේනවා. අපි මෙය තවත් හොඳින් කළ හැකි. ඒ වගේ අදහස් දෙන්න පුළුවන් නම් ඒ පරිසරය බොහොම හොඳ නායකයෙකුට උදව් වෙනවා. මතක තබා ගන්න හොඳ ආරංචි පමණක් අහන නායකයෙකුට අවසානයේ වැරදි තීරණ ගන්න වෙනවා. ගුණාංග 3. විශිෂ්ට නායකයින් විශ්වාසය නැත්තම් ට්‍රස්ට් එක ගොඩනගා ගන්නවා. විශ්වාසය සෑම සාර්ථක කණ්ඩායමක පදනමයි. මිනිසුන් තම උපරිම හැකියාවෙන් වැඩ කරන්නේ නායකයාට බලය තියෙන නිසා පමණක් නොවේ. ඔවුන් එය කරන්නේ තම නායකයාව විශ්වාස කරන නිසායි. විශ්වාසය ගොඩනැගෙන්නේ දිනපතා කරන කුඩා ක්‍රියාතුරින්. ඒ මොන වගේ ක්‍රියාද? පොරොන්දු ඉටු කිරීම, අවංක වීම, සාධාරණව සැලකීම, තම වැරදි පිළිගැනීම, වගකීම භාර ගැනීම. නායකයන් පරිපූර්ණ විය යුතු නැහැ. නමුත් මිනිස්සු ගරු කරන්නේ අවංක සහ වගකීමෙන් ක්‍රියා කරන නායකයින්ට. බිය මත පදනම් වූ නායකයින් මිනිසුන්ගේ කීකරුකම ලබා ගන්න පුළුවන්. නමුත් විශ්වාසය මත පදනම් වූ නායකයින්ට ලබාගත හැක්කේ සම්පූර්ණ කැපවීමයි. ඔබෙන්ම අහන්න. මිනිසුන් මා අනුගමනය කරන්නේ ඔවුන්ට එය කළ යුතු නිසාද? නැත්නම් ඔවුන් එය කිරීමට අවශ්‍ය නිසාද? ගුණාංග 4. විශිෂ්ට නායකයන් අනෙක් අයව දියුණු කරනවා. සිව්වෙනි ගුණාංගය තමයි අනෙක් අයගේ වර්ධනයට උපකාර කිරීම. සාමාන්‍ය නායකයන් බොහෝ විට අවධානය යොමු කරන්නේ තමන්ගෙම සාර්ථකත්වය ගැනයි. නමුත් විශිෂ්ට නායකයන් තම කණ්ඩායමේ අනෙක් අය සාර්ථක කරනවා. ඔවුන් කෝචින් කරනවා, උපදෙස් දෙනවා, අවස්ථා ලබා දෙනවා, මිනිසුන්ගේ හැකියාවන් විශ්වාස කරනවා. සැබෑ නායකත්වයේ මිනුම කුමක්ද? නායකයා සිටින විට සිදුවෙන දේ නොවේ. නායකයා නොසිටින විට කණ්ඩායම ක්‍රියා කරන ආකාරයයි. ඔබෙන් අහන්න, මම මගෙන් පසුව වගකීම් ගන්න පුද්ගලයින් පුළුවන් අය දියුණු කරලා තියෙනවද? මම අනාගත නායකයන් බිහි කරනවද? නායකයෙකුගේ විශාලතම ජයග්‍රහණය තමන්ගේ සාර්ථකත්වය පමණක් නොවේ. තමන්ගෙන් පසුව ඉදිරියට යා හැකි මිනිසුන් නිර්මාණය කිරීමයි. ගුණාංග 5. විශිෂ්ට නායකයන් ඉගෙන ගන්නවා සහ වෙනස් වෙනවා. අඛණ්ඩව ඉගෙනීම සහ වෙනස් වීමට හැකිවීම. අද ලෝකය පෙරට වඩා වේගයෙන් වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. වැඩ කරන ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා ඉගෙනීම නතර කරන නායකයෙකුට දිගටම සාර්ථක නායකයෙකු වීම අපහසුයි.
අපි නොකියා සමාගමේ කතාවෙන් මේ පාඩම දැකගත්තා. නොකියා එක කාලයක ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගමක් වුණා. නමුත් ලෝකය වෙනස් වන විට ඊට අවශ්‍ය වේගයෙන් වෙනස් වීමට ඔවුන්ට අපහසු වුණා. මෙහි පාඩම තාක්ෂණය ගැන පමණක් නොවේ. එය නායකත්වය ගැනයි. විශිෂ්ට නායකයින් නිතර ප්‍රශ්න අහනවා. අලුත් දේ ඉගෙන ගන්නවා. වෙනස් අදහස් පිළිගන්නවා. අවශ්‍ය විට වෙනස් වෙනවා. හොඳම නායකයින් කියන්නේ ජීවිතය පුරාම ඉගෙන ගන්නා පුද්ගලයන්. මගේ අත්දැකීමෙන් පාඩමක් මම දෙන්නම්. වසර 30කට වැඩි කාලයක් කළමනාකරුවන් සහ ආයතනය සමග වැඩ කිරීමෙන් මම එක වැදගත් දෙයක් ඉගෙන ගත්තා. සාමාන්‍ය නායකයන් සහ විශිෂ්ට නායකයන් අතර තිබෙන විශාල වෙනස තමයි විශිෂ්ට නායකයන් තේරුම් ගන්නවා නායකත්වය Taman ගැන නොවේ කියලා. එය සේවය කරන මිනිස්සු ගැනයි. මම ඉතා හොඳ තනතුරු තිබුණු නමුත් තම කණ්ඩායමේ සම්පූර්ණ විශ්වාසය ලබා ගැනීමට අපහසු වූ නායකයින් ඕනතරම් දැකලා තියෙනවා. ඒ වගේම විශාල තනතුරු නොතිබුණත් නිහතමානී බව, සැලකිල්ල සහ අවංකභාවය නිසා මිනිසුන්ට විශාල බලපෑමක් කළ නායකයින්ද දැකලා තියෙනවා. වෙනස තිබුණේ තනතුරේ නොවේ. වෙනස තිබුණේ මිනිසුන්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකියාව තුලයි. අවසානයේදී නායකත්වය කියන්නේ මිනිසුන් ගැනයි. මිනිසුන්ට තවමත් අගය කරන බව, විශ්වාස කරන බව සහ ගරු කරන බව දැනෙන විට ඔවුන් තම උපරිමය ලබා දෙනවා. ඔබට සිතා බැලීමට ප්‍රශ්නයක් මම දෙන්නම්. ඔබ වඩා හොඳ නායකයෙකු වීමට දියුණු කරගත යුතු එක් ගුණාංගයක් කුමක්ද? ඔබට තවත් හොඳින් සවන් දිය හැකිද? හොඳින් විශ්වාසය තවත් වැඩි කළ හැකිද? ඔබේ කණ්ඩායමේ අය දියුණු කිරීමට වැඩි කාලයක් ලබා දිය හැකිද? නැත්නම් අලුත් දේ ඉගෙන ගැනීමට වැඩි උනන්දුවක් දැක්විය හැකිද? කුඩා වෙනස්කම් කාලයත් සමග විශාල බලපෑමක් ඇති කරනවා. අවසාන වශයෙන් මෙම වීඩියෝව නැරඹූ ඔබට බොහොම ස්තුතියි. ඔබට මෙම වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් ලබා දී මෙම channel එක subscribe කරන්න. සෑම සතියකම leadership management finance සහ ලෝකයේ සාර්ථක වූ සහ අසාර්ථක වූ ආයතන වලින් අපට ඉගෙන ගත හැකි පාඩම් ඔබ සමග බෙදා ගන්නවා. ඔබේ අදහස් දැනගන්න මම කැමතියි. ඔබේ අදහස අනුව හොඳ නායකයෙකුගේ වැදගත්ම ගුණාංගය කුමක්ද? පහළ කමෙන්ට් එකකින් ඔබේ අදහස බෙදා ගන්න. එතෙක් ඉගෙන ගන්න, නායකත්වය ලබා දෙන්න, අඛණ්ඩව වර්ධනය වන්න. නැවතත් ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ස්තුතියි.